තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය අද දවසේ රාජකාරී සිදු කළා. සුළු මොහොතකට කලින් තමයි රාජකාරියක් දෙන්නේ නිමා කරේ. ඉතින් 26 වෙනිදා ලෙබනන් රටේ දරුවෙක්ගේ වසීගුරුකම කරා හැරගිය පින්වතා නැවත ඒ දරුවට ගෙනත් දෙන ගුරුකම අද 26 වෙනිදා සිදු කරා. අද දවසේ සිදු කරා. 26 වෙනිදා අපි රාජකාරිය පටන් ගන්නකොට අධික වර්ෂාවක් ඒ වගේම තමයි විදුලිය බිඳ වැටීමකුත් සිදු වුණා. නමුත් අපි දරුවන්ට පොරොන්දු වෙලා තිබුණා මේ දිනේදී රාජකාරී කරනවා කියලා. ඉතින් විශාල පිරිසක් ඇවිල්ලා සිටියා දේවාලයට. ඒ දරුවන්ටත් අදාළ කටයුතු සිදු කරා. ඒ වගේම තමයි දුරකථන මාර්ගයෙන් ශාස්ත්‍ර බලන්ට ලංකාව විවිධ පළාත්වල කට්ටයන්ට ශාස්ත්‍ර බලලා දුන්නා. ඒ වගේම තමයි හාමුදුරු කෙනෙක්ගේ වරම් පරීක්ෂාවක් තිබුණා. ඒ හාමුදුරන්ට දිෂ්ටි කරලා වරම් පරීක්ෂාව සිදු කරලා දුන්නා. ඒ වගේම තමයි පිටරට හිටිය දරුවන්ට ස්වීඩන් වල, එතකොට ලෙබනන්, ඒ වගේම තමයි ඕස්ට්‍රේලියා, ඉතාලි, ඕමාන්, කුවේට් යන රටවල් වල දරුවන්ට ශාස්ත්‍ර බලලා ඒ කටයුතු සිදු කරලා දුන්නා. අපි පාන්දර රාජකාරිය ඉවර වෙනකොට පාන්දර 2:03 විතර වුණා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. ඒ වගේම තමයි වෙන දේවාල වගේ නෙමෙයි, මම කාටවත් දොස් කියනවා නෙමෙයි. වෙන දේවාල වගේ නෙමෙයි. මගේ දේවාලයේ රාජකාරී කරනකොට වෙලාවක් කලාවක් මේ විදිහට තියෙනවා. ඒ වගේම තමයි දරුවෙකුට සිතේ තියෙන කාරණාවට අමතරව තව කාරණා රාශියක් ඒ දරුවට කියනවා, පහදලා දෙනවා. ඒ ජීවිතයේ දිනන්න ඕන විදිය, ගොඩ යන්න ඕන විදිය, ඒ වගේම මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා. සියලු දේවල් ටික මොකද දරුවන් එක කාරණාවක් පමණයි බලා ගන්නට ගොඩක් තැන්වලටත් සහ මගේටත් කියන්නේ එක කාරණාවක් විතර. නමුත් මම ඒ දරුවන්ට පැය භාගයක් විනාඩි 45ක් වගේ කාලයක් අරගෙන දරුවන්ට සියලු දේවල් ටික වෙන්න ඕන දේවල් සියලු දේවල් ටික පහදලා දෙනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. ඉතින් ඒ විදිහට රාජකාරී කරගන්න දරුවෝ විතරක් මට කතා කරන්න මාව හම්බෙන්න එන්න. එහෙම නැතුව මේ දැන් බලා ගන්න පුළුවන්ද කියලා මට කරදර කරන්න එපා. මොකද මම දුරකථන මාර්ගයෙන් දරුවන්ට ශාස්ත්‍ර බලලත් අදාළ කටයුතු දිනෙන් දින ඒකට දරුවත් එක්ක අදාළ රාජකාරිය ඉෂ්ට වෙනකම් මේ දරුවත් සමග මා සිටිනවා. ඒකයි මාගේ දේවාලයේ තියෙන වෙනස. ඉතින් සියලු දෙනාට තෙරුවන් සරණයි.